Siap deh. Siap. Siap deh. Siap ya. Siap. Siap ya. Jangan jadi dua bohong dah. Siap. අපේ රටේ සංස්කෘතියත් එක්ක තදින්ම බැඳිලා තියෙන දෙයක් තමයි අපේ ආගම. ලංකාව කියන්නේ දැනට ලෝකේ බුද්ධ ආගම ප්‍රධාන ආගම විදියට අදහන එකම රට. ඉතින් අපේ සංස්කෘතියේ තියෙන තවත් කොටසක් තමයි යంత్ర මන්ත්‍ර ගුරුකම්. මේවත් අදීයේ ඉඳලා තියෙන දේවල් නෙවෙයි. ඈත අතීතේ ඉඳලම අපේ රටේ සංස්කෘතියත් එක්ක බැඳුණු දේවල්. අපේ මිනිසුන්ට දුකක් කරදරයක් වෙලා කර කියා ගන්න දෙයක් නැති වුණාම ඉස්සෙල්ලාම මතක් වෙන්නේ දෙයියෝ. ඒ වෙලාවට දේවාලයකට ගිහින් යంత్రයක් දාගන්න එකෙන් ගුරුකමක් කරගන්න එකෙන් හිතට ලොකු සහනයක් හම්බුණත් ඇත්තට මේ ප්‍රශ්න වලට යంత్ర මන්ත්‍ර ගුරුකම් වලින් උත්තර හම්බ වෙනවද කියන එක නම් ලොකු ගැටලුවක්. ඔයාලත් දකින්න ඇති පහුගිය දවස්වල සමාජ මාධ්‍ය පුරාම කතා බහට ලක් වුණා තැඹිලි ගෙඩියකින් දරුපල අරන් දෙන සිද්ධියක් ගැන. ඇත්තටම එතනදී වෙලා තිබුණේ දරුවෙක් නැතිකමෙන් අසරණලා හිටිය ජෝඩුවක් රවට්ටන් කපුවෙක් සල්ලි විතරක් නෙවෙයි ලිංගිකත්වයක් සූරං කාපු සිද්ධියක්. ඒ වීඩියෝ එක ඔයත් බැලුවා නම් දකින්න ඇති ඒක ඉවර කරන්නේ කපුවේ අසරණ කාන්තාව තව සල්ලිකාරයන්ට විකුණන්න සැලසුම් කරලා. මේ වගේ එළියට එන්නේ නැති දේවල් අපේ රටේ කොච්චරනම් වෙනවද? අද කතාවත් මේ වගේ කට්ටඩියෙක් ගැන. හැබැයි මේකේ සංවේදී කාරණාව නම් මේ ඉන්නේ අපේ බුද්ධ චීවරය ඇඳගත්ත හාමුදුරු නමක් වෙච්ච එක. මේ වීඩියෝ එක බලලා කතාව කරමු. Siap deh. Siap. Siap. Siap deh. Siap. Mau ke banyak orang. Kau yang mana nanti taruh kayaknya? Hah? Siap ya. Siap. Siap ya. Siap. Hah? Kau mana banyak kau muda ada kira ni? Hah? Kau mana banyak antara dia tu ay? Kau kamu dah. Siap. Ayo kau tu. Kau kamu dah. Siap. Kau kamu dah. Kau kamu dah. Kau kamu dah. Kau kamu dah. Dia siapa dia? Kau tu ada? Hah? Hah? Jangan kita bayar kalau tu mana tu kau mana lagan kita bayar kalau jangan jadi tu kau dah. Hah? Dia ni? Dia dia ada? Dia dia ada? Dia dia pun ada? Dia dia oh yang mana nanti kita lagan ni? Tak tahu ke? Oh air mana? Hah? Kau mana dah jangan silap letter gil. Mana jangan silap? Hah? Mana jangan? Jangan. Kata apa? Kata apa? Hah? Bar dia apa? Hah? Bagi laya ya. Ayah gila. Ayah. Hah? Mana mikir hal dah nanti orang pikir puja nama pernah mana tu ada? Hah? Hah? අපේ රටේ තියෙන ලොකුම වැරද්දක් තමයි සිවුරක් ඇඳන් මොන දහබොළු වැඩේ කළත් ඒකට විරුද්ධ වෙන්න මිනිස්සු කැමති නැහැ. හැම වෙලේම මේක සාධාරණය කරන්නේ ගොඩක් කට්ටිය දත කන්නේ. මිනිස්සෙක්ට දුකක් කරදරයක් වුණාම පන්සලකට එන්නේ කට්ටඩිකම් කියාගත්ත තක්කඩිකම් කරගන්න නෙවෙයිනේ. ජාතක කතාවක්වත් අහලා බලලා තියෙන බෞද්ධයෙක් නම් ඔයා බුදුහාමුදුරුවෝ ගාවට දුකක් කරදරයක් වෙලා ඉන්න මිනිස්සෙක්ට උන්වහන්සේ සත්‍ය අවබෝධ කරලා තියලා ධර්මයේ දේශනා කරලා දුකෙන් මුදවා ගත්තා කියලා මිසක් මේ විදිය ගුරුකම් කළා කියලා කොහෙදවත් අහලා දැකලා නැහැ නේද? එතකොට මේ චීවරධාරිය මේ කරන වැඩේ අපේ බුදුදහමට අනුව හරිද? සෙනග තලයක අසරණ වෙලා ඉන්න ගෑනු කෙනෙක්ගේ තට්ටම් වලට වේවැලකින් ගහලා ලෙඩ හොඳ කරන්න පුළුවන් කියන මිත්‍යා මතයේද මේ වීඩියෝ එක බලන ඔයත් ඉන්නේ. අපේ රටේ අහිංසක අසරණ දුකෙන් ඉන්න මිනිසුන්ගේ අවසාන පිහිටට තියෙන පන්සල අද වෙනකොට තක්කඩිකම් කරන ලිංගික හා මූල්‍ය වංචා කරන තක්කඩියන්ගේ තෝතැන්නක් වෙලා නෙවෙයිද මේ තියෙන්නේ. මෙහෙම වෙන්න තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි මේ වගේ මිත්‍යාව පතුරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම. චීවරයක් ඇඳගත්ත පමණින් ඕනෑම අපරාධයක් කරලා නීතියෙන් බේරෙන්න පුළුවන් කියන මිත්‍යා මතය අපේ රටේ තවමත් මුල් බැහැගෙන තියෙන එක. මේ වගේ සිවුරු පොරවන් මිත්‍යාව පතුරවමින් බුද්ධ ශාසනයට නිගා කරන වංචනිකයන්ට එරෙහිව බුද්ධ ශාසන අමාත්‍යාංශය හා පොලිසිය නිහඬ වෙන්නේ ඇයි? මේ වගේ අය අනිවාර්යයෙන්ම නීතිය ඉස්සරහට අරන් ගිහින් දඬුවම් නොදුන්නොත් අපේ ආගම රකින්න අතිඋතුම් බුදු ධර්මයේ දේශනා කරන භික්ෂුන් වහන්සේලාගේ ගෞරවය වගේම බුදුදහමේ වටිනාකමත් මේ වගේ කළු කපුටු විසින් මුළු මොළෙන්ම විනාශ කරලා දානවා. හැබැයි මේවට නීතිය ක්‍රියාත්මක වුණේ නැතත් අපිට කරන්න පුළුවන් ලොකුම දේ තමයි බුද්ධිමත් වෙන එක. දුකක් කරදරයක් වුණ ගමන් ඇස් වහගෙන කපුවන්ට තක්කඩියන්ට යට වෙන්නේ නැතුව බුද්ධියෙන් තීරණ ගන්න එක. මොකද ධර්මයට අනුව යන්ත්‍රයක් දාලා වේවැලකින් පශ්චාත් භාගයට තල්ලා ප්‍රශ්න විසඳන්න බෑ. ප්‍රශ්න වලට විසඳුම තියෙන ධර්මය තුල මිසක් මිත්‍යාව තුල නෙමෙයි. ඉතින් අපේ ශාසනයට නිගා කරන මේ වගේ සිද්ධි ගැන ඔයාට තියෙන අදහස මොකක්ද? ඔයත් කැමති පන්සල දේවාලයක් වෙනවටද? මේ ගැන ඔයාට හිතෙන හැමදේම අනිත් අයටත් බලා ගන්න පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ලයික් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ හාලියා YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.